ප්‍රමාණය ගන්න බැරුව අඹ ගහකින් අඹ ගෙඩියක් එකක් කඩාගෙන එදා වේල ජීවිතේ ගත කරගන්න ගැට ගහ ගන්න සතාට තමයි මේ කූර වද වේදනා දීලා මේ මිනිස්යන් කියාගත්ත මිනිස්යන් නොවන මේ අමනුෂ්‍යයන් විසින් ගිනි තියලා තියෙනවා. ඉතින් මේක අද අනුරාධපුර උසාවිය දෙදුරුම් කෑපු නඩුවක් වුණා. ඇත්තටම මේ පළාත කම්පණයටපත් වුණාද මේ අවස්ථාව. ඉතින් ඒ නිසා අපි කියන්න කැමති අද මේකෙන් පණිවිඩයක් දෙනවා. අද ලෝයස්ලා 20කට වඩා වැඩි ප්‍රමාණයක් නිස්සරණාධ්‍යාසයෙන් පෙනී හිටියා. මෙතන නිහඬ විරෝධතාවයක් විශාල පිරිසක් පරිසරවේදීන් ඇවිල්ලා පැවැත්තුවා. මේකෙන් පෙන්නන දේ තමයි මෙවැනි සාපරාධී කටයුතු වලට මැදිහත් වෙන හැමෝටම විරුද්ධව මේ රටේ බොහොම බල සම්පන්න ශක්ති සම්පන්න ලෝයස්ලා ඒ වගේම නීතිඥවරු ඒ වගේම රටේ මිනිස්සු ඉන්නවා මේ වගේම පෙනී ඉන්නවා මේ වගේම දඩුවම නියමාකාරයෙන් ලබා දෙන්න අපි පෙනී සිටිනවා කියන එක අධිකරණවල මේ පණිවිඩය ලබා දෙනවා. මොකද මේ 19 වෙනිදා වෙනකොට අලි මැරිලා තියෙනවා 409ක්. 409ක් මේ 19 වෙනිදාකට මේ අවුරුද්දට මැරිලා තියෙනවා අලි. ඒ නිසා මේ අලි මැරෙන්න නවත්තන්න තමයි මේ ජනාධිපතිවරයා විද්‍යාත්මක උත්තර ගේනවා කිව්වා. මාස 6ක් යනකොට විද්‍යාත්මක උත්තර ගේනවා කිව්වා. ඒ විද්‍යාත්මක උත්තරේ දෙන්නේ ලාල් කාන්තා ඇවිල්ලා ගිනි තියන්න නැත්නම් වෙඩි තියන්න. මේ විද්‍යාත්මක උත්තර පරිසර ඇමතිට මෙලෝ සංසාර පරිසර දැනුමක් නැහැ. මෙලෝ දැනුමක් නැති එක්කෙනෙක් ඉන්නේ. මන් දන්නේ වෛද්‍යවරු ඇයි මේ වගේ වෛද්‍යවරු පරිසර ඇමතිවරු කරන්නේ. එයා දන්නේ මේ ලංකාවේ අලි ආසියාතික අලියා ඇතාලිය අඳුර ගන්න බැරි මේ වනජීවි ඇමති කෙනෙක් ඉන්නේ. ඒ නිසා වනජීවි ඇමතිවරයා ඉල්ලා ආස්සෙලා සුදුසු පුද්ගලයෙක්ට මේ දෙන්න ඕන පරිසර අමාත්‍යාංශයේ උපදේශකයෙක් ඉන්නවා. සමහර මේ පඬිතු උපදේශකයෙක් ඒ උපදේශකල නිසාත් මේ තරට මේක තල්ලු වෙලා යනවා. ඒ නිසා අපි බොහොම ඕනෑකමින් කියනවා වහා මේ සඳහා අවශ්‍ය කරන නීති රීති ගෙනල්ලා මේ සඳහා අවශ්‍ය කරන වැඩසටහන ගෙනල්ලා මේ මරණ අලින් මේ සද්දන්තයෙන් වළක්වා ගන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා බොහොම ඕනෑකමින් ඉල්ලා සිටිනවා.